ඇත්නම් පැය 24 පුරාම අපදාකරන මධ්‍යස්ථානයේ 1.7 දුරකථන ඇමතුම් මැදිරිය ක්‍රියාත්මකයි. මෙතර ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ස්ථානගතව පවතින අඩුපීඩන කලාපයේ බලපෑමත් සමග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන දිහිවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඇතැම් මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 50ක 60ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 24 තුළද මධ්‍යම ඌව සබරගමුව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා විශේෂයෙන්ම පසුගිය දිනවල පැවති තදවැසි ස්වභාවය ක්‍රමයෙන් අඩු වෙයි යයි සිතන්න පුළුවන්. හෙට දවසේ කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම දිවයිනේ උතුරු මැද සහ වයඹ පළාත්වල ඒ වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් පමණක් ඇතිවිය හැකියි. ඊට අමතරව සබරගමුව සහ මධ්‍යම පළාතේ කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල හවස 2 පමණ පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව පවතිනවා. මින් නැතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතේවි යයි සිතන්න පුළුවන්. දවසේ පුවත අකුරේ ගොඩදී නීතිඥවරයා හා බිරිඳ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් වෙඩික්කරුට ත්‍රස්තවාද